අයිබෝවන් අද අපි යන්න හදන්නේ ඇඩිෂන් බංගලාව බලන්න. හපුතලේ ඉඳන් කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටලා තියෙන මෙය ප්‍රමාණයෙන් ඉතාම විශාලයි. 1931 බ්‍රිතාන්‍ය පාලන සමය තුළ තමයි ගොඩනගලා තියෙන්නේ. අද වෙනකොට රෝමානු කතෝලික බෙනෙඩික්ටයන් තාපසාරාමයක් ලෙස පවත්වාගෙන යන අතර කොටසක් මහජනතාව සඳහා විවෘත වෙනවා. මෙහි ඉතිහාසයට අනුව 1887 දී ලංකාවට පැමිණි තෝමස් ලෙස්ටර් විලර්ස් මහතා විසින් මේ බංගලාව ඉදි කරලා තියෙනවා. එය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම එංගලන්තයෙන් ආනයනය කර තිබීම විශේෂත්වයක්. නිදන කාමර, කියවීම් ශාලා, පුස්තකාල, කෑම කාමර, සඳලු තල ආදී පහසුකම් වලින් සමන්විත මෙය මනරම් මීදුවෙන් නැසී ගිය පරිසරයක පිහිටා තිබෙනවා. බංගලාවේ ගෙවත්තෙන් ලබා ගන්නා පළතුරු පළදාවෙන් ජෑම් වගේ විවිධ නිෂ්පාදන හදලා වෙළඳ පොලට නිකුත් කරනවා. උදේ 9 ඉඳන් හවස 4:00 වෙනකම් මහජනතාවට විවෘතයි. ඉතින් ඔයාලත් සුන්දර හපුතරේ නගරයට යනවා නම් මෙහි සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා.